BNB 20ක් දක්වා අපිට රිවෝඩ් එකක් ගන්න පුළුවන් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිනවා. මේක කිසිම වියදමක් නැතුව, ඒ කියන්නේ ඔයාලට කිසිම USDT බැලන්ස් එකක් ඔයාගේ account එකේ නැති වුණත් මේ ඉවෙන්ට් එක කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද BNB 20ක් කියන්නේ USDT කීයක්ද කියලා? ඉතින් මම මුලින්ම පෙන්නන්නම් ඒක. මේකේ first place ගන්න කෙනාට BNB 20ක token ලැබෙනවා. ඉතින් BNB 20ක් කියන්නේ USDT $10,000ක් ලංකා රුපියල් එකකට $135කට වැඩි රිවෝඩ් එකක් මෙතනදී ෆස්ට් ප්ලේස් ගන්න කෙනාට මේ රිවෝඩ් එක ලැබෙනවා. මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. වඩ කිසිම වියදමක් කියන්නේ USDT ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ෆ්‍රී කරන්න තියෙන්නේ පොඩි ගේම් එකක්. මේක ප්ලේ කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. ඉතින් ඔයාගේ වාසනාව තියෙනවා නම් මේ USDT ප්‍රමාණය ඔයාට ගන්න පුළුවන් USDT 12000ක ප්‍රමාණයක්. හරිද? ඉතින් මේ ඉවෙන්ට් එක අලුතෙන් ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් තරම් ඉක්මනට කරන්න. මේකේ ගොඩක් තරඟයක් තියෙනවා. නමුත් ඔයාලට ෆස්ට් ප්ලේස් එන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔයාලට ලොකු රිවෝඩ් එකකට යන්න පුළුවන්. හරි, ඉතින් බලමු මොකද්ද මේ ඉවෙන්ට් එක කියලා. ඒ අතරම ඔයාලට නිවියස් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. අලුතෙන් account create කරන අයට වෙනිම බෝනස් වගේ ගන්න පුළුවන්. ඒ ගැනත් කතා කරනවා. ඉතින් මුලින්ම අපි BNB 20ක් ගන්න පුළුවන් ඉවෙන්ට් එක ගැන කතා කරමු. මේ තියෙන ඉවෙන්ට් එක ඔයාලට පේනවා ඇති. මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් තියෙනවා. BNB 20ක් USDT 12000, BNB එකක් USDT 600 වගේ යන්නේ. බටන් ගේම් කියලා මේ මීට කල්ලුත් මේ ගේම් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුතෙන් මෙයාලා මේ ගේම් එක ආයෙ දීලා තියෙනවා රමදාන් එකට. ඉතින් මේකෙදි ඔයාලා කරන්න තියෙන්නේ ඇක්ටිවිටි පීරියඩ් එක ඇතුළත 2025 මාර්තු 1 සිට 2025 මාර්තු 31 දක්වා සම්පූර්ණ මාසයක් තියෙනවා. මේ මාසය අතරතුර මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ගේම් එක කියන්නේ බටන් එකක් තියෙනවා. බටන් එක ඔයාට ටච් කරන්න තියෙන්නේ. එතකොට මේකේ ටයිම් එකක් කවුන්ට්ඩවුන් වෙනවා. මම ගේම් එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නන්නම්. මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ඔයාලට BNB 20ක් ලැබෙනවා. හරි, මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේකේ ඉවෙන්ට් එකේ ලින්ක් එක. මේකේ ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන click to play now කියලා බටන් එක දෙන මේක ක්ලික් කරන්න. ඊට පස්සේ Binance application එකෙන් open වෙයි. ඔයාලට මෙන්න මේ විදිහට ටයිම් එකක් කවුන්ට් වෙනවා. මේක බිඳුවටම කවුන්ට් වෙනවා. බිඳුවටම කවුන්ට් වෙනවා නම් ඔයාලට බලාගෙන ඉඳලා මේ බටන් එක බිඳුවෙන් ප්‍රෙස් කරොත් ඔයාලට BNB 20ක් ලැබෙනවා. ඉතින් මේක බිඳුවට කවුන්ට් දෙන්නේ නැහැ. දැන් ඔයා හිතන්න මේක තප්පර 50ට විතර ආවට පස්සේ මම මේ බටන් එක ප්‍රෙස් කරා කියලා. එතකොට මේක ආයෙ තප්පර 60ට වැඩි වෙනවා. එතකොට දැන් මෙතන බිඳුවටම එනකන් කවුරුත් මේ බටන් එක ප්‍රෙස් කරන්නේ නැතුව හිටියොත් ගේම් එක ප්ලේ කරන අය මේක බිඳුවටම එනවා. තප්පර 60 සිට බිඳුවට එන කාලය අතරතුර කවුරුත්ම ප්‍රෙස් කරන්නේ නැතුව තිබ්බොත් විතරයි මේක බිඳුවට එන්නේ. නැත්නම් මේක බිඳුවට එන්නේ නැහැ. කොහොම නමුත් මේක රිවෝඩ් එක ලබා දෙනවා කියලා තියෙන්නේ. තාමත් අඩුම ටයිම් එකකදී බටන් එක ප්‍රෙස් කරපු කෙනෙක්ට BNB 20 මෙයාලා දෙනවා කියලා තියෙනවා. ඉතින් එකම ටයිම් එක දෙතුන් දෙනෙක් ප්‍රෙස් කරලා තිබොත් එයාලට රිවෝඩ් එක සමානුපාතිකව බෙදලා යනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා මේක බිඳුවටම එනකන් හෝ අඩු ගානකට එනකන් ඉඳලා බලා ඉඳලා මෙන්න විදිහට බටන් එක ප්‍රෙස් කරන්න. හරිද? දැන් මේක ප්‍රෙස් කරන්න ඔයාලට අවස්ථා ගන්න පුළුවන්. දැන් මම මේකේ අවස්ථා අරගෙන මෙතනදී මම ප්‍රෙස් කරා තප්පර 53න් වගේ මේක ප්‍රෙස් කරා. එතකොට එතන ලීඩර් බෝඩ් එකට ගියාට පස්සේ පළවෙනිට ඉන්න කෙනා ප්‍රෙස් කරපු ටයිම් එක බලාගන්න තප්පර 49න් තමයි යා දැනට ලීඩර් බෝඩ් එකේ ඉන්න කෙනා ක්ලික් කරලා තියෙන බටන් එක. එතකොට යා මේ ඉවෙන්ට් එක ඉවර වෙද්දී මේ ගානට කාටවත් මේ බටන් එක මීට අඩුවෙන් ක්ලික් කරන්න බැරි වුණොත් එයාට තමයි BNB 20 ලැබෙන්නේ. දැන් තව කවුරු හරි ඇවිල්ලා මේක 40ට තප්පර 40ට මොන අවස්ථාවක ආවොත් ක්ලික් කරොත් එයා තමයි ප්ලස් එන්නේ. දැන් මම ලීඩර් බෝඩ් එකේ මම ක්ලික් කරලා තියෙන්නේ 53යි 33න්. එතකොට මම 100කට වැඩිය රෑන්ක් ලිස්ට් එකේ පහළ ඉන්නේ. ඉතින් ඔයාලට මේකේ බටන් එක ක්ලික් කරන්න අවස්ථාව ගන්න පුළුවන්. මෙතන chances වලට ගියාට පස්සේ ඔයාලට රිපෙයාර් කරනකොට chances එකක් ලැබෙනවා. ඔයාලට ඒ chances එක ලැබුණාට පස්සේ ඔයාලට බලාගෙන ඉඳලා අඩු ටයිම් එකකට ආවට පස්සේ ක්ලික් කරන්න පුළුවන්. ඒ වගේම දවස් ගානේ ඔයාලට ෆ්‍රී chances එකක් ලැබෙනවා. හැමදාම දැන් මට අද දවසේ එක ලැබුණා. මම ඒක ක්ලික් කරා. මෙතනට ඇවිල්ලා ඔයාලට මෙතනින් ක්ලේම් කියලා දී ක්ලේම් කරලා පස්සේ ෆ්‍රී හැමෝටම chances එකක් දවස් ගානේ ලැබෙනවා. හරි, ඊට පස්සේ ඔයාලට ඩිපොසිට් ටාක්ස් තියෙනවා. ඉතින් ඒවා කැමති නම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට USD නැත්නම් මෙතන ෆ්‍රී දෙන chances වලින් chances ලබාගෙන මේක කරන්න පුළුවන්. ට්‍රේඩින් වොලියම් හදනවට, ඒ වගේම කන්වර්ට් එක හරහා ට්‍රේඩින් වොලියම් හදනවට, ෆියුචර් එකේ ට්‍රේඩින් වොලියම් හදනවට, ෂෙයා කරනවට, රෙපර් කරනවට, ඩේලි ලොග් කරනවට තමයි මෙතන ඔයාලට chances ටික ලැබෙන්නේ. ඉතින් ඒ chances ටික ලැබුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ටයිම් එක පුළුවන් තරම් අඩු වෙන වෙලාවක් බලලා මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් ඔයා බලාගෙන ඉන්න වෙලාවක හදිසියෙත් මේක බිඳුවට ආවොත් ඔයා බිඳුවෙන් මේක ප්‍රෙස් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම රිවෝඩ් එකකට යන්න පුළුවන්.
ඉතින් ඔන්න ඕක තමයි සරලව මේක වෙන්නේ. දැන් මේ ටයිම් එකට ආවට පස්සේ 48ට ආව කියලා හිතන්නකෝ. කවුරු හරි 48 ඉඳන් මේ බටන් එකක් ක්ලික් කරොත් ආයෙ මේක 60ට යනවා. ඉතින් ඒක නිසා මේක කරන්න හොඳම වෙලාව තමයි ගොඩක් යූසර්ස්ලා ඔන්ලයින් නැති වෙලාව බලලා මේක කරන්න පුළුවන්. ඉතින් ගොඩක් යූසර්ස්ලා ඔන්ලයින් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක අඩු වෙන්න කවුරු හරි කෙනෙක් බටන් එක ක්ලික් කරනවා මේක ආයෙ 60ට යනවා. ඊට පස්සේ ආයෙ 60 ඉඳන් අඩු වෙනවා. ඒ අඩු වෙන අතරතුර ආයෙ කවුරු හරි මගකට එද්දී බටන් එකක් ක්ලික් කරොත් ආයෙ ඒක 60ට යනවා. ඉතින් ඒක නිසා මේක අඩු වෙන්න දෙන්නේ යූසර්ස්ලා ඉන්න ප්‍රමාණය වැඩි වෙන්න කවුරු හරි මෙතන ගොඩක් ඔන්ලයින් නැති වෙලාවක් බලලා මේක හදිසියවත් බිඳුවට එන්න පුළුවන් අවස්ථාවක් අපිට රැන්ඩම්ලි අහපලෙස ලැබෙන්නත් පුළුවන්. ඒක නිසා ඔයාලට බලන්න ඉඳලා පුළුවන් තරම් අඩුම තප්පර 30ක්වත් ආවට පස්සේ ප්‍රෙස් කරන්න පුළුවන් නම් ඔයාලට රිවෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි වෙන්නේ.